මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරා ගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හැමුවේ මගේ අනතුරු හිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒ නිසා මේක වරප්‍රසාදයක් සලකන්නේ මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්වය අධිකරණ පද්ධතියම තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තන කිරීම. ඒක වරප්‍රසාදයක් සලකන්නේ නැහැ. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සහතිකයක් කියලා මම හිතනවා. මට ඕනම් පාස්කු නඩුව හදා වැටෙන්න දීලා දාන්න තිබුණා. චෝදනා 23 සාක්ෂිකරු 3000 කවුද වෙලා යන්නේ කවදද යුක්තිය දෙන්නේ මිනිසුන්ට මම පිළිගන්නවා යුක්තිය ඉටු වෙන්න ඕනකම තියෙන්නේ නඩුව පවරලා නඩුව ඉක්මනින් විභාග කිරීමද නඩුව පැවරීම දක්වා එන ගමනද එහෙනම් පළමු කොටම අපේ විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් වෙන්න ඕන අද අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව තිබෙන්නේ කොළඹ එකක තැනක විතරයි. ඕන තැනක සිද්ධ වෙන අල්ලස් චෝදනාවක් මෙතෙන් අරගෙන එන්න ඕන. මම අපේක්ෂා කරනවා අල්ලස් කොමිසම සාකා කාර්යාල 24ක් රට පුරා අරින්න. ඒකට නිලධාරීන් 373 දෙනෙක් බඳවාගෙන දැන් අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවක වැටුප් තලයට වඩා ඉහළ වැටුප් තලයකම විමර්ශන නිලධාරීන් පත් කරන්න අවසර ලබා දුන්නා. හොඳ සැලරි එක තියන්න ඕන මේ විමර්ශන නිලධාරීන්. අධිකරණයට මම විශ්වාස කරනවා මේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාදයි කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වෙන සිල්බුනේ 20 වෙනි සංශෝධනයට සමාන්තරව කියලා මම හිතනවා. ටෙස්ටාධිකරණ විනිසුරුවන් වැඩි කරන්නේ නැහැ. හැබැයි අපි ආජනාධිකරණ විනිසුරුවන් ගන්න වැඩි කරනවා. ශාල උසාවිය 11ක් අලුතෙන් හදන්න ඕන. මහාධිකරණ දැන් කුරුණෑගල වගේ තැන්වල ආසන්න වශයෙන් අපි අලුත් උසාවිය 11ක් හදන්න තීරණය කළා තිබෙනවා. ඒ අලුත් උසාවිය 11 හදාගන්න නම් තෙන්ටත් මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙන්න ඕන. ඒ නිසා දැන් තියෙන 110 120 දක්වා වැඩි කරන්න අපි තීරණය කරන් තිබෙනවා. මේක කිසිසේත්ම විනිසුරුවන්ගේ කාලය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. විමර්ශන ක්‍රියාවලියේ සිට සමස්තය දෙස බලපු කොටසක්. ඇත්ත ගත්තොත් මේක පද්ධතිමය වෙනසක්. මීට කලින් කරලා තියෙන පුද්ගල වෙනසක්.